ජේසු පිහිටයි කියලා Kingdom of God Divine Diaries අලුත් වැඩසටහනකට එකතු වෙන ඔබ සියලු දෙනාම පිළිගන්නවා. අපි අද කතා කරන්න හිතුවා වසර ගණනාවක් පුරා මේ ලෝකයක් කතා වෙන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශුද්ධ වූ සටහන් වෙලා තියෙනවා කියලා විශ්වාස කරන Shroud of Turin. එහෙම නැත්නම් Turin සලුව ගැන. දෙදස් 24-25 කාලයේදී ඉතාලිය විසින් නැවතවර මේ සලුව ගැන විශේෂ පරීක්ෂණයක් කරනවා. ඒකෙදි ඔප්පු කරන්න සමත් වෙනවා මේක මධ්‍යකාලීන යුගයේ නිර්මාණයක් යයි. එහෙම නැත්නම් මධ්‍යකාලීන යුගයේ සිතුවමක් ලෙස ගෙනාපු මතවාදයේ බොරුවක් කියලා. ඉතාලි ජාතික විද්‍යාඥ ඩොක්ටර් ලිබේටෝ කාරෝට අනුව ඔවුන් සමත් වෙනවා හොයාගන්න මේක මීට අවුරුදු 2000කට කලින් විතර මේ සලුවේ ඉතිහාසය කතාව හොයා යනවා කියලා. මීට අවුරුදු 2000කට කලින් කියන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ජේසුස් වහන්සේ ජීවමානව ජීවත් වෙච්ච කාලවකවානුවත් එක්ක ගැලපෙනවා. ඒ අනුව මේ මධ්‍යතන යුගයේ පින්තාරු කරපු සිතුවමක් කියන මතවාදය ඒකෙන් බිඳලා යනවා. ඉස්සර සාමාන්‍යයෙන් ඓතිහාසික භාණ්ඩයක් පරීක්ෂණ කරන්න යොදාගත්තේ කාබන් 14 පරීක්ෂණය. හැබැයි මේව ටියුරින් සලුව පරීක්ෂාවට ලක් කෙරෙන්නේ නවතම තාක්ෂණයක් මගින්. ඒ තමයි wide angle X-ray scanning තාක්ෂණය. මේකෙන් සිදුවෙන්නේ රෙදිකඩේ ඇති කෙඩි දි รา පත් වීම පරමාණුක පරීක්ෂණයක් කරනවා. normally රෙදිකඩක් හදන්නේ linen fibers වලින්නේ. ඉතින් මේ linen fibers cellulose aging කියන කැටගරි එක යටතේ දි รา පත් වීමකට ලක් වෙනවා. මේකේ දි รา පත් වීමේ cellulose ප්‍රමාණය මගින් අදාළ සලුවේ කාලවකවානුව හොයාගන්න පුළුවන් වෙනවා. මේ ආකාරයට මේ කාබන් 14කට වඩා ඉහළ මට්ටමේ පරීක්ෂණයක්. මෙවැනි ඉහළ මට්ටමේ පරීක්ෂණයකින් අපිට ඔප්පු කරගන්න පුළුවන් වෙනවා. නැත්තම් කතෝලික ජනතාවට කතෝලික දහමේ විශ්වාසනීයත්වය, හරත්වය ලෝකයට කියා පාන්න පුළුවන් වෙනවා. මේක ජේසුස් වහන්සේගේ ඇත්තම ශ්‍රී රුව සටහන් වෙලා තියෙන සලුව කියලා. 1988 වර්ෂයේදී විද්‍යාඥයින් කියා පෑවේ මේක අවුරුදු 700ක් පරණ සිතුවමක් කියලා. මොකද එකක් ගණන්ගත් සිතුවමක් විදියට. මොකද ඒ කාලේ කරේ කාබන් 14 පරීක්ෂණ. ඉතාලියේ ක්‍රිප්ටෝග්‍රැෆි ඉන්ස්ටිටියුට් එකෙන් කරන පරීක්ෂණයෙන් ඔප්පු කරගන්න අපිට ඒක පුළුවන් වෙනවා නැහැ මේක ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේට අයත් එකක් කියලා. කාබන් 14 පරීක්ෂණය සාමාන්‍යයෙන් හරි ප්‍රතිඵල දුන්නා. ඒක වරදින්න මෙතන විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ටියුරින්හි රෙදිකඩ නැත්තම් ශූන් ඔෆ් ටියුරින් රෙදිකඩට ගින්නෙන් හානි වෙලා තියෙනවා කියලා ඔප්පු වෙලා තියෙනවා. එතකොට මේ ගිනිගත් හේතුව මත කාබන් පාටිකල්ස් විනාශ වීමට ලක් වෙලා තියෙනවා. ඒක හින්දා තමයි මේ මධ්‍යතන යුගයට අයත් රෙදිකඩක් කියලා ත්‍යාගික සාක්ෂි නැත්තම් මත එළියට එන්නේ. ඉතින් ඇයි කතෝලික අපිට මේ වැදගත් වෙන්නේ? විද්‍යාවේ දියුණුවත් සමගම අපිට ලෝකයට විදහා දක්වන්න පුළුවන් වෙනවා ක්‍රිස්තුන් වහන්සේගේ සත්‍යතාවය. මේ රෙදිකඩේ ඇති රූපය කිසිදු පින්තාරු කරුවෙක්ගේ හෝ වර්ණයකින් දීප්තිමත් වෙච්ච එහෙම නැත්තම් ඇඳ නොතිබෙන දෙයක් කියලා මේක resurrection of life. ඒ කියන්නේ ප්‍රබල බලයකින් නිකුත් වූ ජීවන ධාරා එළියකින් සටහන් වූවක් බව විද්‍යාඥයින් මේ 2024-25 පරීක්ෂණයේදී හොයා ගැනීමට සමත් වෙනවා. මෙය ක්ෂණිකව නිකුත් වූ ශක්ති ධාරාවකින් තමයි මෙම රෙදිකඩෙහි මෙම ශුද්ධ උරුව සටහන් වෙලා තියෙන්නේ කියලා විද්‍යාඥයින්ට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් විද්‍යාවේ දියුණුවත් සමග ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය ලොවටම ප්‍රකාශ වෙනවා. ටියුරින්හි සලුව ගැන ඔබලා දන්න යමක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපේ මේ වීඩියෝ සීරීස් එකේ කතා කරන්න ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඔයගොල්ලෝ දන්න ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කිරීම පිණිස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් අපි නැවතත් මෙවැනිම ප්‍රාතිහාර්යය ගැන කතා කරන ප්‍රාතිහාර්යාත්මක වීඩියෝ එකකින් Divine Diaries වලින් හමු වෙමු. ජේසු පිහිටයි.